මොකද කේස් එක? මොකදයි? අම්බෝ. මම නම් මුකුත් කරේ නෑ මේ. ඕක තමයි කේස් එක දැම්මේ. මමනේ අයියද අක්කරින් හොයාගන්න බෑ ඒක කේස් එක. මරු කොන්නපා. මරු කොන්නපා. හරි. මං කන්නේ. කඩාම. උදේට කාලත් නෑ දවල්ට කාලත් නෑ. මේ ඇයි මල්ලියේ? නෑ අයියේ මේ අයියා කොහෙද ගම? අයියාගේද පේන්නේ? නෑ අක්කද? හොයාගන්න බෑ ඒක. ඇත්තද? කවුද? අක්කා තමයි කියන්න ඕනේ. අයියද අක්කද කියලා. ඔව් මෙහෙමයි මුණ බලපුවාම අක්කාගේ පේනවා ඊට පස්සෙත් අක්කාගේ ඊට පස්සේ අයියා වගේ පේනවා. ඔව් ඒක තමයි. පොඩි නෑ ශශිරංගගේ ඩයල් එකක් තියෙනවා නේද? පොඩි එහෙම එකකුත් තියෙනවා. ඈ? අපේ ශශිරංගගේ ලුක් එක පොඩ්ඩක් තියෙනවා. ශශිරංගේ ලුක් එක තියෙනවා අර කොට්ටපොරේ පාරවදුනයින් පස්සේ උඩ තියෙනවා. මුන්ට පිස්සු අයියේ මේකාම කියන්නේ මට පිස්සු කියලා මුන්ට පිස්සු. එද්දකේ. හරි. අපි මේ ඔයා කොහෙන්ද ආවේ? කොයි මොකද්ද හිරගෙද? ඈ මොන ඉන්න පුළුවන් හැම හිරගෙදරම හිටියා මල්ලි. එහෙමද? මොකද්ද කරපු වැරද්ද? වැරදි කරුවන්ට දඬුවම් දෙන්න ගිහලා මං දුක් විඳින්නේ මේ. ආවා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න ගිහලාද? ඒ ලොකු ප්‍රශ්නයක් අද කාලේ එහෙම තමයි. එහෙම තමයි. හරි මේ අර වේදිකාව පිටිපස්සේ ඉන්න ගොඩාක් වැරදි කරුවෝ. ඒ අයට අර මේ ඉන්නවා. ඔයා සඳුන් එහෙම අල්ල ගන්න. සඳුන් ඉතින් ගියාම ඒ අයට බලලා ගයාන් එහෙම ඉන්න උද වැරදි කාලේ තමයි. දඬුවම් දෙන්න පුළුවන්. සාධාරණ දඬුවමක් දෙන්න. හරි? ඔස්සවලයිනා. හරි. කවුද? මෙන්න එනවා. පුතත් පුලසන්නාදයක් ලබා දෙමු. ඔය සත්‍ය මදිනේ අපේ අය බලන්න කවුද එන්නේ කියලා වේදිකාවට. වාසදාගේ බල්ලා යට වුණා. ජීවිතේට කාරකක් කරන් ගියා. කන්නවාගේ පැන්න වේගේ බල්ලාගේ බෙල්ල යට වෙලා ගියා. ඒ කවුද බං මේ? මේ? ඔව්. අනේ මගේ කොල්ලා දැක්කද? මේ ඉන්නේ? මෙයා වගේමයි. මෙයා තමයි. උම් එකක් දෙන්න. එන්න උම් එකක් දෙන්න. කොල්ලා හොඳට බලන්න මෙතන ඉන්න කවුද කියලා. නෑ මෙයා. ඔයා හොඳට බලන්න. මෙතනින් කවුද ගන්න පුළුවන්ද කියලා. මගේ කොල්ලා එයා කියනවා මට පිස්සුලු අනේ. මට පිස්සුලු. කවුද කියන්නේ මෙයාට පිස්සු නෑ. පිස්සු. මේ හොඳට ඉන්නේ පොල් කටු වෙල්ල. මේ ඔයාගේ නම මොකද්ද? නම මොකද්ද? නම හෙනගම දේවි. හෙනගම දේවි කියන්නේ එදා ගොඩක් කට්ටිය කරන දෙනගම දේවිලු. ඒගොල්ලන්ට ඇහෙන විදිය. හෙනගම දේවි කියන්නේ හෙනගම දේවි. මට පුළුවන් හෙන මෙහෙල්ලද. තොට හෙන ගහනවා යකෝ කියලා. කාටද කිව්වේ ඉස්සරහින්? කාටද කිව්වේ? කාටද මෙතන කිව්වේ හෙන ගහපන් කියලා? නෑ මෙතන මගේ කොල්ලා ඉන්නවද බලන්න මං ආවේ. ඔය ඉස්සරහ පැතුම්ද දුක්ෂාන්. හරින්. එයාද කොල්ලා? හොඳට බලන්න. අයියෝ එච්චර කැත නෑ අලි. ඉතල හොඳයි. එහෙනම් කවුද? මේ අනිවාර්යෙන් මේ ඩයල් එකේ හැටියට සුදත් අයියා. සුදත් අයියා සුදත් නේද? කොණ්ඩේ බොකුඩුයි නිකන් සුපිරි නළුවෙක් නේද? එයා බොකුටු කෝ බලන්න. එයාත් එක්කනේ තමයි. එයාත් එක්කනේ සුදත් අයියා. මට කවුද කෝ? සුදත්. කෝ? පෙන්නන්න බෑ කෝ අත උසන්න. හරි මේ පැත්තෙන් ගිහලා හොයාගන්න. උදිත්ද? මේ පැත්තෙන් ගිහලා හොයාගන්න. මේ අපි මේ කාර් එකේ යමුද? මෙයා මට කිව්වා මේ කාර් එකේ මාව දාගෙන යනවා කියලා. යන්න පාරේ යන්න. ඔය දෙයක් තිබ්බනම් යන්න තිබ්බා. හරි වා යනවද කාර් එකේ නා? මම පොඩක් ගිහින් එන්න. මොකක් හරි කවන්න. එන්න ගිහින් එන්න නා. හරියටම කිව්වා. සද්දයක් දෙන්න. හරි මෙන්න එනවා. අවුරුදු කුමරිය. මෙන්න වේදිකාවේ උදය කුමාරී. අම්මට සිරි කියලා. දෙනුවා ඒ ලස්සනයි දෙනු කොල්ලෝ මෙහෙම අඳුම හදාගන්න ගොඩක් කල් ගියා. කවුද බංගේ? ඒක තමයි මගේ ජීවිතේට දැකලා නැහැ මචං මෙහෙම එකක්. අම්මා ගහයි කිව්වලු. මට හිතා ගන්න බෑ කොහෙද ඉඳගෙන යන්නේ කියලා. මේ ඔයාට බැරිද පොඩි ටැක්සි සර්විස් එකක් කරන්න? නැගින්න මොකද කිව්වද? මොනවද මේ ප්‍රසිද්ධිය කරන වැඩ? නෑ මේක නැගලා පුළුවන් බා. පුළුවන්. අපි ඉපදිලා තියෙන්නේ මල්ලි අනුන්ට සේවය කරන්න. පැහැදිලි අක්කා. ඒකේ සැකයක් නෑ. අපේ සේවය හරි ඕපන්. තේරෙනවා. කෙනෙකුට සේවය දෙනවා. නේ සන්තෝෂයි. හරි. මල්ලිට රමුණන් හොඳයි. හරි සන්තෝෂයි. හරි. මේ අර වේදිකාව පිටිපස්සේ ගොඩාක් ඉන්නවා සේවය බලාපොරොත්තු වෙයි. යන්නකෝ. හරි ගිහිලා කරගෙන එන්න. මේ යන ගමන් කුමාර අනපුර හම්බ වෙන්න එන්නපා. හරි. මචං විශ්ව. ඔව්.
මචං මම මිස් ශ්‍රී ලංකාව දැකලා තියෙනවා. ඔව්, ඔව්. මිස් වර්ල්ඩ් දැකලා තියෙනවා. ඔව්. හැබැයි මචං මං එයා වගේ කෙනෙක් දැකලා නෑ. මේ බලන්නකෝ. ස්වීට්. හායි. හරි මොකද්ද මේ කේස් එක? මේ කේස් එක බ්‍රීෆ් කේස් එක. නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ. ආව මෙන්න සෙල්ලම් කාලේ. මම පළවෙනි ආවා කියලා අම්මට තන්තෝත වෙලා ශිෂ්‍යත්ව විභාගෙට මාව ලෑස්ති කරනවා කිව්වා. තාම මම දෙවෙනි වසරේ. මේ දැන් මේ ඉස්කෝලේ නිවාඩු කාලේ ළමයා මොනවද කරන්නේ ගෙදරට වෙලා? මම මේ කාලේ අපේ අම්මා කරන්නේ උදේ දවල් රැට ශිෂ්‍යත්ව විභාගෙට අදිනවා. තව අවුරුදු ගානක් තියෙනවා. මට හරිම වදේ. අම්මා ඔයගොල්ලෝ එක කොල්ලොත් එක්ක hina වෙන්නත් එපා කිව්වා. එහෙමද? අනිත් එක මම දෙරනේ. ඔව්. චූටින් මාටින්. බලනවද? කව්බෝයි. නාටක මාරයි අතික මාරයි. ඒකත් බලනවා. අපි ඒව බලනවා. වෙන මොකුත් බලන්නේ නැහැ. අම්මා කියලා තියෙන්නේ ලොක්ෙක් වෙලා රටට සේවය කරන්න හොඳ ජොබ් එකක් කරන්න. ලොක්කියක් වෙලා. හරි බොහොම ස්තුතියි. හරි. මොකද ඔය පෙට්ටියේ තියෙන කෑමද? නෑ ඉස්කෝලේ අද නිවාඩු දුන්නා. හරි අපි පයිසම් කරගන්න. හරි යන්නකෝ ඉස්කෝලේට කරන්නකෝ ස්ටේජ් පිටිපස්සට ගිහිල්ලා. හරි. මෙන්න කට්ටණ්ඩියෙක් එනවා. කට්ටණ්ඩි විශු මම මේ කට්ටාඩි අලමෙන් එනවට එතන කැමති නෑ. මොකද ඕ කියන්න බෑනේ මම මොන පැත්තෙන් කැරගෙයිද කියලා. විශ්වලාමයා. ඔව් ඉන්නවා. මේ මට ආරංචියක් ආවා. මෙහි පොඩි අමනුෂ්‍ය දෝෂ භූත දෝෂ තියෙනවා. මෙහෙ තියෙනවා. මට නිකන් පේනවා විදිහට ගොඩක් අයගේ භූත දෝෂ කෙසේ වෙතත්. ඔව්. මේ ඔය දරුවගේ හරි මේ දරුවගේ හරි මේ දරුවගේ මේ දරුවට සර්වාංගිම දෝෂ. මේ බොහොම හොඳයි. මම පොඩි ආරූಢයක් වෙයි මේ දරුවගේ මොන හරි දෝෂයක් තියෙනවා නම් එළියට එනවා. තියෙනවා දෝෂයක් තියෙනවා. මගේ නෑ මම මේ දෝෂයක් තියෙන කෙනෙක් පෙන්නන්නම්. ඕන් එන්ට දොනම් බස් ආන් දාසකට මෙතනනම් දීපේට දොනම් දුවට මරන් දුවට මුන්නේසරම්ට ගුඩාවර කරනව. එපා අයියේ. එපා. මං කිව්වේ නැද්ද ඔයාට දෝෂයක් කියලා? ඔයාගේ හරි දෝෂේ මාරුණා. ඔය කේස් එකේ මම නෑ. ඔක සුවඳ විශ්වගේ කේස් එක. නෑ මේ එක කේස් වලට මාවල්ලන්න එපා. හරි මේ කට්ටනි මහත්තයාගේ ස්වරූපය වෙනස් වුණා. කට්ටනි මහත්තයා හරි. මෙයාගෙන් ගේ තුල තමයි මම හිටියේ. හරි කට්ටනි මහත්තයා මේ හරි දැන් නම් කට්ටනි නෝනද කියලා හොයාගන්නත් බෑ. හරි මේ කට්ටනි මහත්තයා කතා කරන්න බෑ. ඒක අපි ස්ටේජ් එක අර ස්ටේජ් එකේ පිටිපස්සේ ඉන්නවා ගොඩක් අය. හරි ස්ටේජ් පිටිපස්සේ ඉන්නවා. මොකද්ද කිව්වේ? අපෝ මුකුත් කිව්වේ නෑ. නෑ මොකක් හරි දෝෂයක් මෙයාට හරි දෝෂය නිරාකරණය හොඳින් වුණා. ඉන්නවා කියලා කිව්වා. දෝෂ නිරාකරණය වුණා. මොකක් හරි වාට මෙයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ප්‍රශ්නේ හරි. කොහොම හරි මට දැනෙන විදිහට මේ ඔක්කොටම භූත දෝෂ තියෙනවා. තියෙනවා භූත දෝෂ. මේ පුතා පරිස්සම් කරගන්න. හරි. යනවා කොණ්ඩේ කපන් යන්න. හරි. කොණ්ඩේ කපන් යන්න. තුන්කුළුන් දුල්නේ. හරි. මමත් කැමති. බලමු. මචං මේ කවුද බම් මේ? අම්මා. හරිම ලස්සනයි සෙල්ෆියක් ගාමුද? සෙල්ෆියක්? ෆෝන් එක. අර අපේ අපාට ඇවිල්ලා දෙන්නේ සෙල්ෆි ගන්න ගිහලා අන්න කටිපුලේ. දැන් මට මාර වැඩක් කළා මල්ලි. මං යමයිලා පේන්නේ නැද්ද මගේ? ලස්සනයි ඒවා. මං මෙහි ඉන්නේ 60ම ගිහලා එහෙන් මෙගා නාටි කරනවා රයිට් කපනවා පිකටින් කරනවා එක කෙල්ලයි මං ආවා මේ තව ටිකක් මට වැඩට කට්ටියක් හොයාගෙන යන්න. දැන් නිකන් මට නිකන් මොලේ අන්න ඉෂාරා සඳවිනිට වැඩ නෑ කිව්ව එක්කන් යන්න. ඕන්ටෙන් දස්පාර පුරුපාඩුන් බුරිහාරානම් දරන කටකුඩානම් පහුදානම් මේ දෙවන වැඩ වුණා නම් කියන්නේ අපි මේ ජීවත් වෙන්නේ මේකේ දැන් වැඩක් කරන්නේ. මේක තමයි තියෙන්න ඕනේ කියලා කියන්නේ මේ. දෙවන තේරෙන්නේ නැද්ද? ඒක තමයි කිව්වේ. භාෂාව තේරෙන්නේ නැහැ. ඔය වගේ උන් තමයි හේ ඉන්නේ වැඩුවන. හරි. යම රජුනි අවසර අපි අර මේ ස්ටේජ් එක පිටිපස්සේ ඉන්නවා අපායට අර යන්න. මට ලේ ටිකක් බොන්න ලේ බොන්න එක එකට එක්කොටම මේ මොනවාද ඩෙන්ගු හැදිලා. එහෙමද? අනේ මේ බලන්න නර්ස් කෙනෙක් ආව් වාට දුවන්න හොඳ නෑ. රතිරමැණි පුතුමොකට දුවා කවුද? සතින් සිනාසිසි පැමිණේවා රතිරමැණි පුතුමොකට දුවා සතින් සිනාසිසි පැමිණේවා පයින් ගහයි කොල්ල. කවුද තාත්තා දොස්තරද? ඕගලන්ට කියන්න අපි දිවා රාත්‍රී නොබල නිදින් නොමර හදපු දරුවා. සැකයක් නෑ. මගේ දරුවගේ තාත්තා ඩොක්ටර් නිසා එයා ස්කෑන් කරලා ෆොටෝකෝපි ගහලා බලලා කිව්වේ මට ලැබෙන්නේ ඉන්නේ රාජකුමාරයෙක් කියලා. නෑ. ඔන්න පයින් ගහනවා. ඔය ඉතින් ඔය පොඩ මොකද්ද පුතේ? ඔව් මගේ අම්මා
ඉතින් බලන්න දෙයියනේ කොල්ලා කියනවා මම රාජ කුමාරයෙක් නෙමේ බණ්ඩාරගම කොල්ලෙක් කියලා. ඒක හරි සන්තෝෂයි. යන්න බබා හම්බ වෙයි යන්න. වගේ අනේ අනේ මට උදව් කරන්න හැමෝගෙම ළමයි අනේ කුසුම් මක්කේ පොඩ උදව් කරන්නකෝ. වෙන්න දෙයියනේ. මොකද පුතේ ඔන්න ආපහු පයින් ගහනවා. අනේ මොකද්ද මගේ දෙයියා? නෑ ඔන්න දරුවා කියනවා බිය නොවන්න මෑණියනි එළියට එන හැටි මම පෙන්වමු කියලා. අම්මා හරි එවනම් තරඟකරුවන් සියලු දෙනාම අවසන් ඉදිරිපත් කිරීම කරලා අවසන් අපි සියලු දෙනාටම ආරාධනා කරනවා එන්න වේදිකාවට. ඔව් පිළිවෙලට එන්න. මෙන්න මේ ඕම යන්න මේ පැත්තෙන් එන්න. හරි අම්බෝ ළමයෝ පොඩි විසයක් නෙමෙයි තියෙන්නේ. ලොකු නාම කොහමද තියෙයිද? හොඳයි අපි විකටනුම් තරඟයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ලබා දෙන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට ටීවී දෙරණ පරිපාලන අධ්‍යක්ෂකතුමන් විජිත් චන්ද්‍රසේන මහත්මයාට. ඒ වගේම මෙලිබන් බිස්කට්සි වෙළඳ කාණ්ඩ කළමනාකරු සමන්ත පුෂ්පකුමාර මහතාට සහ යුනිලිවර් ශ්‍රී ලංකාහි මාධ්‍ය හා ප්‍රවර්ධන ප්‍රධානී චන්න තෙන්නගොන් මහතාට වේදිකාවට. සිංහල අවුරුද්ද ආවා ආසිරි වේවා සිංහල අවුරුද්ද ආවා ආසිරි වේවා හෙලේ අගේ කියා සාමේ සුවේ සොයා හෙලේ අගේ කියා සාමේ සුවේ සොයා අවුරුද්ද එනවා කිරි තිරනවා අවුරුද්ද එනවා කිරි තිරනවා සිංහල අවුරුද්ද ආවා ආසිරි වේවා. වසන්තයේ අසිරිය සමගින් දසවන වතාවටත් සංවිධාන කෙරුණ කලාකමේ අවුරුද්දට දිවයිනේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ කලාකරුවන් රැසක් මෙවරත් සහභාගී වුණා. හොඳ දේවල් සිදුවන සෑම නිවසක්ම ලාවුජී නිවසක් වෙනවා. ලාවුජී අවුරුදු ගෙදර සිට කලාකමේ අවුරුදු උළෙලට පැමිණි කලාකරුවන් විවිධ තරඟ ඉසව්වලින් ජයග්‍රහණය කර වටිනා ත්‍යාගයන් දිනාගනු ලැබුවා. බක් මහ අසිරියත් සමග දසවන කලාගමේ අවුරුදු උළෙල මෙලෙසින් සමාප්තියට පත් වෙනවා.